जलते हैं महकते हैं बिछड़ते हैं तो हर लम्हा तेरी ही राह तकते हैं तेरी ही राह तकते हैं कातिलाना अदाओं से एक दिन इस दिल को हंसाएंगे रुलाएंगे मार ही डालेंगे तेरे नैना बड़े कातिल मार ही डालेंगे तेरे नैना नैना तेरे नैना नैना कातिलाना बड़े नैना नैना तेरे नैना नैना तेरे नैना नैना कातिलाना बड़े नैना नैना तेरे नैना नैना तेरे नैना नैना कातिलाना बड़े नैना नैना तेरे नैना नैना तेरे नैना नैना कातिलाना बड़े नैना नैना Hej, Sim, Malaka. නිල්මිනින දුවගින් මා දෙස බලා නුඹේ සුවඳින් මගේ හද කීදුවා මුදු සෙනෙහෙන් මකන්න සිත් වේදනා සිතවාව ගන්න බැරි තරම් නුඹ ලං වෙලා ආදරෙන් සිත පොරවා ගියා නුඹේ ආලවන්තකම් වලින් හද පිබිදුවා
Solo
Tupian musla ඇබිත්තක් බලන්න හදවතේ ඇති සෙනෙහ පොඳුරලා කියන්න හිතගෙහි හරි පයයි දිංගකින් අතරේ ආදරේ නැතිනේ දෙන්නිතින් කියන්න තුපියන් මුස්සලා ඇබිත්තක් බලන්න හදවතේ ඇති සෙනෙහ පොඳුරලා කියන්න හිතගෙහි හරි පයයි දිංගකින් අතරේ ආදරේ නැතිනේ දෙන්නිතින් විකසින් නැතේ ඔබ ළඟයි හිත ගැස්සුනේ හිතට මොකද මේ තාම මට තේරුනේ පටලවා දැඟිලි අපි අමුද දැන් සම්පූර්ණයෙන් සාර්ථක වේවා සුබ වේවා කියලා පළවෙනියෙන් ප්‍රාර්ථනා කරමින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මනාල මහත්මයාගේ පාර්ශවයේ මේ දෙපළට සුබ පැතීම සඳහා ඔහුගේ ලොකු අම්මා වන සදසීලී මහත්මිය වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කිරීම සඳහා මාහට අවසර ලබා දීම ගැන මා ඉතාම ප්‍රශංසා කරනවා. ඒ වගේම පළමු කොටම මීට වසර කිහිපයකට පෙර විවාහපත් වෙලා අද දින සුබ මොහොතින් මේ දෙපළ නව කූඩු තැනීම සඳහා තම විවාහ ජීවිතය ගත කිරීම සඳහා පිටත්ව යාමට මේ සූදානම් වෙන වෙලාවේ මේ දෙදෙනාටම තිසරණ සරණේ පිහිටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා කියලා මම පළමු කොටම ඒ දෙපළට මගේ අවංක සුභාශිංසනය පුද කර සිටිනවා. ඒකම මා කියන්න කැමති මගේ මේ පුතණුවන් කුඩා කාලෙදිම තමුන්ගේ පියා මෙලවින් සමගත්තා. ඒ පුතණුවන් තව සොහොයුරියකුත් සහ සොහොයුරියක් තමුන්ගේ මාව ඇතුළු මේ 4 දෙනෙක් ඒ පවුලේ ජීවිකාව කරගෙන ගියා. ඇත්තෙන්ම අපේ පුතා ගැන කියනම නම් එම පුතා සහ ඒ සහෝදරයින් දෙදෙනාම කුඩා කාලෙදිම තම පියා මිය ගියේ. ඉතින් මේ බර තනිවම කරගහගෙන ගියේ තමුගේ මෑණියන්. ඒ අවස්ථාවේදී මෑණියන්ටත් හරියාකාර රැකියාවක් කරමින් නෙමෙයි සිටියේ. ඉතින් මේ දරු තිදෙනා පෝෂණය කිරීම සඳහා මේ මව සෑහෙන වෙහෙස මහන්සියක් දරන්නට යෙදුණා. මේ අවස්ථාවේදී මේ මගේ කීකරු පුතණුවන් කල්පනා කළා තමුන්ගේ මෑණියන්ට මේ බාල සහෝදරියෝ දෙදෙනාට අධ්‍යාපනය ලබා දෙන්න උවමනයි. ඒ වගේම ඒ දෙදෙනාත් මේ වැඩිමහල් දරුවත් ඒ මවගේ ජීවත් වීමේ කර්තව්‍ය මවට තනිකර ගෙනියා ගැනීමට නොහැකි බව ඒ කුඩා දරුවට වැටහි ගියා. ඒ කාලේ හැටියට ඒ දරුවා ඒ
බොහොම සාමාන්‍ය යමක් තේරෙන වයසේ හිටියේ. ඒ දරුවා කල්පනා කළා මේ අවස්ථාවේදී මේ අම්මට මේ පවුලේ බර තනියම කරගහගෙන ගෙනියන්න අමාරුයි. බාල සහෝදරයන් දෙන්නට උගන්ව ගන්නත් ඕන නිසාවෙන් තමුන්ගේ අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගෙන මේ පවුල වෙනුවෙන් ඒ පවුලේ බර කරගහන්න මේ කුඩා දරුවා ඒ අවස්ථාවේ කල්පනා කළාට පිටක් වීම සඳහා ඒ රැකියාවෙන් ලැබෙන සුළු වේතනය තමුන්ගේ මවට ඒ පවුලේ නඩත්තුව සඳහා ආධාරයක් වශයෙන් මවට පිරිනැමුවා. මේ විදිහට ජීවත් වෙන කාලෙදී තමුන්ගේ නැගණිය උසස් අධ්‍යාපනය ලැබුවා. සෑහෙන වියදමක් දරන්න සිද්ධ වුණා. ඉතින් තමුන්ගේ බාල සහෝදරියත් අධ්‍යාපනය ලබනවා. මෙයාට තේරුණා වයස මුහුකුරා යනකොට මේ ලැබෙන වේතනය Tamanට මේ පවුලේ නඩත්තුව සඳහා මදි. තමුන්ගේ මවටත් මේ නඩත්තුව ගෙනියන්න බොහොම අපහසු බව. ඒ අනුව කල්පනා කළ මේ කුඩා දරුවා එතර රැකියාවකට ගියා. ගිහිල්ලා මෙල්ලා තමුන් ගැන හිතන්නේත් නැතුව තමුන්ගේ මේ පවුලේ බර කරට අරගෙන පියා නැති අඩුපාඩුව මේ සහෝදරය දෙන්නට දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. මමටත් තමුන්ගේ ස්වාමියා නැති අඩුපාඩුව දැනෙන්න ඉඩ නොදී බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ උපයා ගන්න ලබන මුදල් තමුන්ගේ මවට එව්වා මේ පවුලේ නඩත්තුවත් ගෙදර දිනුවත් යනකොට කොයිතරම් දැනුමක් මේ දරුවට ඇති වෙලා තිබෙනවද කියන එක ගැන ඉතාමත් ආඩම්බරයි. ඉතින් තමුන්ගේ සහෝදරින් දෙදෙනා ගැන හිතුවා මිසක මම ගැන හිතුවා මිසක තමුන් ගැන හිතුවේම නැහැ. තමුන්ගේ අනාගතය ගැන ඒ දරුවා හිතුවේ නැහැ. මේගොල්ලන්ගේ අනාගතය ගැනමයි හිතුවේ.